අනුරාධපුර රාජධානිය බෙහෙවින් බලවත් වූ යුගයක රටට නව නායකයෙක් අවශ්‍ය වූ වෙලාවක අග්ගබෝධි රජතුමා රාජසිංහාසනයට පත්වුණා. ඔහු බුදුදහමට ගෞරව කරන ජනතාවට සාධාරණව පාලනය කරන රජකු ලෙස ප්‍රසිද්ධ වුණා. ඔහුගේ කාලයේදී රට තුල දේශපාලන ගැටලු හා සටන් කිහිපයක් ඇති වුණා. ඒවට මුහුණ දෙමින් රටේ ස්ථාවරත්වයේ රැකගැනීමට ඔහු උත්සාහ කළා. සතුරන්ගෙන් රට ආරක්ෂා කර ගැනීමටත් රාජධානියේ බලය රැක ගැනීමටත් ඔහු දැඩි උත්සාහයක් ගත්තා. අග්ගබෝධි රජතුමා බෞද්ධ ආගමට විශාල සේවයක් කළ රජකු ලෙසත් හඳුනා ගන්න ලැබෙනවා. විහාරස්ථාන සහ දාගැබ් සංවර්ධනය කිරීමටත් භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව සහ සහාය ලබා දීමටත් ඔහු කැප වුණා. ඒ නිසා ඔහුගේ කාලය තුල බුදුදහම තවදුරටත් ශක්තිමත් වුණා. කෙසේ වෙතත් රජතුමාගේ පාලන කාලය සම්පූර්ණයෙන්ම සාමකාමී නොවුණා. අභ්‍යන්තර විරෝධතා සහ බලසටන් හේතුවෙන් ඔහුට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් ඒ සියල්ල අතරින් ඔහු රට පාලනය කිරීමට උත්සාහ කළා. අග්ගබෝධි රජතුමාගේ පාලනයෙන් පසුවත් ඔහු ලංකාවේ ඉතිහාසයේ වැදගත් රජකු ලෙස සැලකේ. බුදුදහමට කළ සේවය, රට ආරක්ෂා කිරීමට කළ උත්සාහය සහ රාජධානිය සංවර්ධනය සඳහා කළ කාර්යයන් නිසා ඔහුගේ නාමය අදත් ඉතිහාසයේ සටහන් වී ඇත.